සුපුදෑසනක් බොහොම වාසනාවන්ත දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම නෝබල් නූක් රෝහල් යටතේ අද දවසේ විශේෂයෙන්ම සුවදිවි පදනම හරහා සුව ආයු සුරක්ෂා සායනය ආරම්භ කළා මෙම ස්ථානයේ. මේ ප්‍රධාන අරමුණ තමයි ජනතාවට බොහොම පහසුවෙන් සෞඛ්‍ය සේවාවක් ළඟා කර දීම. ඉතින් අද දවසේ ආරම්භ කරන මෙම සායනය රට පුරා සායන 100ක් ලෙසින් විහිදුවා හරිනට විසුරුවා හරිනට අපි කල්පනා කරද්දී අපි ධාරා රේඩියෝ හරහත් ඔබව දැනුම්පත් කරනවා මේ විදිහට විවිධ වූ සෞඛ්‍යමය කාරණා සම්බන්ධයෙන් දිවි ගමනේ සුවමන්සල ධාරා රේඩියෝ. අපි ඒ අනුව මේ මොහොතේ සූදානම් වෙන්නේ මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔබට යම් දැනුම්වත් භාවයක් ලබා දෙන්නට. මොකද්ද මේ හෝමියෝපති කියලා කියන්නේ? මෙන්න මේක පිළිබඳ තමයි අපිට මේ මොහොතේ දැන කියා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපි ඒ පිළිබඳව දැනගන්නට අද අපේ ධාරා රේඩියෝට ආරාධනා කළා හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ මහත්මියට. ඔබතුමිය තාම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඔව් මම හිතන්නේ අපි මොකක්ද කියන එක පිළිබඳව දැනගන්න ඕනේ. එකපාරට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සමහර කෙනෙක් දන්නවා ඇති. හැබැයි සමහර කෙනෙක් නොදන්නවා ඇති. අපි නොදන්නවා කියන තැන ඉඳලා කතා කරමු. මොකක්ද මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ? හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ ජර්මනියේ විවිධ වෛද්‍ය ක්‍රමයක්. මේක වෛද්‍ය සම්මුවෙල් හානිමන් මහතා තමයි මේ වෛද්‍ය ක්‍රමය සොයාගන්නේ. ඒකට හේතුපාදක වෙන්නේ වෛද්‍ය සම්මුවෙල් හානිමන් මහතා කියන්නේ ඇලෝපති වෛද්‍යවරයෙක්. එතුමා ඖෂධ පිළිබඳ පරිවර්තනයේදී ඉන්නකොට ඒ ඖෂධයන්ගේ තියෙන අතුරු ආබාධයව දැකලා අතුරු ආබාධ රහිත වෛද්‍ය ක්‍රමයක් සොයා ගැනීම අරමුණින් තමයි ඒ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය බිහි වෙන්නේ. ඔව් අපි මම හිතන්නේ තවදුරටත් ඒක පැහැදිලි කර දීම වැදගත්. විවිධ වූ රෝගවලින් ජනතාව පෙළෙද්දී විවිධ වූ වෛද්‍ය ක්‍රම ඇසුවල පිහිට ලබා ගන්නවනේ. එතකොට මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ජනතාව Tamanට සමීප කරගන්න එකේ වැදගත්කම මොකක්ද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී විශේෂම දෙයක් තමයි මේ ඖෂධ අතුරු ආබාධ වලින් තොර වීම. අනිත් දේ හෝමියෝපති ඖෂධ ක්‍රියාකාරී වෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තියත් සම්බන්ධව. මේ වෛරස්ද බැක්ටීරියාද එහෙම කියලා වින් වෙන්නේ නැහැ. රෝගියාගේ ජීව බලය, කියන්නේ අඩු වෙන ජීව බලය වර්ධනය කිරීමක්, ප්‍රතිශක්තිය වැඩි කිරීමක් තමයි හෝමියෝපති ඖෂධ මගින් අපි සරලව විග්‍රහ කරොත් අපිට දක්වන්න පුළුවන්. දැන් හෝමියෝපති වල න්‍යාය වෙන්නේ අපි ඒක න්‍යාය විදිහට කියනවා සමාන දෙයින් සමාන දේ සුව කිරීම කියන න්‍යායත් යටතේ තමයි හෝමියෝපති ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී අපේ හෝමියෝපති ඖෂධ යොදන්නේ අපි උදාහරණ ගත්තොත් දැන් පීනස තියෙන රෝගියෙක් ගත්තොත් ඒ අයට අපි දෙනවා රෝග ලක්ෂණ අනුව තමයි ඒ පුද්ගලයාගේ රෝග ලක්ෂණ අනුව තමයි ඖෂධ භාවිතා වෙන්නේ. රතු ලුණු වලින් හදන ඖෂධයක් තියෙනවා අපේ ඇලියම් සීප කියලා. ඒකෙදි ඒ ඖෂධය දෙන්නේ අපි හිතමු දැන් සාමාන්‍යයෙන් මේක සරල උදාහරණයක් විදිහට දැක්වුවොත් කෙනෙක් නිරෝගී කෙනෙක් රතු ලුණු පරිහරණය කරනකොට අපි රතු ලුණු කපනකොට නැත් අපිට ඇස් වලින් කඳුළු ගලනවා. ඒ වගේ පීනස් රෝග ලක්ෂණ ඇති වෙනවනේ. ඒ වගේ රතු ලුණු වල බලයට පත් කරපු ඖෂධ මාත්‍රාවක් ලබා දීමේ ඒ රෝගය සුවපත් කිරීම කියන න්‍යාය තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ සමාන දෙයින් සමාන දේ සුවපත් කිරීමේ න්‍යායයට තමයි හෝමියෝපති ගොඩනැගිලා තියෙන්නේ. ඒ අතර විශේෂයෙන්ම සඳමාලි ජයවනගේ මහත්මිය ඔබතුමිය මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ මේ ළමයින් සම්බන්ධයෙන් විශේෂතාවක් දක්වනවා. ඒ නිසා කොහොමද ළමයින්ට මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව කතා කිරීම මම හිතන්නේ වැදගත්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපේ අනාගත පරපුර කියන්නේ දරුවන්. ඒතකොට ඒ දරුවන් නිරෝගී දරුවන් විදිහට මේ සමාජයට ලබා දීම කියන දේ වැදගත් වෙනවා. මම හිතන්නේ අද සමාජය ගත්තොත් අපි පොඩි කාලේට වඩා ඇත්තටම දැන් ළමයි ගත්තාම නිතර රෝගවලට ගොදුරු වීම වැඩි, ළමයින්ගේ ප්‍රතිශක්තිය අඩුයි. ඒ වගේ බොහෝ ගැටලු තියෙනවා. ඒකට විවිධ හේතු බලපාන උන්ගේ ආහාර රටාවන්, ඒ වගේම දිගු කාලීනව දැන් අපි කියනවා ඇන්ටිබයොටික් උනත් දිගට පාවිච්චි කිරීම තුලින් ළමයින්ට එතකොට බෙහෙත් අහන්න නැතුව යනවා. ඒ වගේ බොහෝ ගැටලු නිසා බබාලගේ ප්‍රතිශක්තිය ගොඩාක් දුර්වල වෙලා තියෙනවා. මම හිතන්නේ දැන්
පෙර පාසල් වයස ළමයි ගත්තොත් ළමයින්ගේ අධ්‍යාපනයට පවා ඒක බොහෝ ගැටලුදායක වෙනවා. දෙමව්පියන් බලන්නේ ඉක්මනින් බබාව සුව කරලා පාසලට යවන්න. නමුත් එතෙන්දී රෝගේ ව්‍යාප්ත වීම අනිත් ළමයින්ට පැතිරීම වැඩි වෙනවා. ඉතින් මම හිතනවා එතෙන්දී රෝග කාරකයේ තිබුණත් දරුවගේ ප්‍රතිශක්තිය වැඩි නම් ඒවයින් බේරිලා බබාට ඉන්න පුළුවන්. දරුවන්ගේ ප්‍රතිශක්තිය ඇති කිරීම හෝමියෝපති වලින් ඇත්තටම සිදු වෙනවා. එතකොට දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට ලංකාවේ මොන වගේ පැතිරීමක්ද තියෙන? කියන්නේ මිනිස්සු දන්නවද මේ සම්බන්ධව? ජනතාව දන්නවද මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව? ඔව්, පෙර කාලයට වඩා අතීතයට වඩා දැන් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම හෝමියෝපති ඖෂධ භාවිතා කරලා ඒන් ප්‍රතිලාභ ගත්තු අය අනිවාර්යයෙන්ම නැවත හෝමියෝපති ප්‍රතිකාර කෙරෙහි යොමු වීම සිදු වෙනවා. මුල් කාලයට වඩා දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ව්‍යාප්තිය සිදු වෙලා තියෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම ළමයින් සම්බන්ධව අපි කතා කරන්නේ ඔය ප්‍රතිශක්තිකරණය ගැටලු පිළිබඳව ඔබතුමිය සිහිපත් කිරීමක් කළා. එහෙම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුල ක්‍රමවේදයක් තියෙනවද? ඔව්, දැන් අපි බබෙකුට ඒ බබාගේ රෝග ලක්ෂණ අනුව අපි හිතමු එයාට වෛරස් රෝගයක් හෝ බැක්ටීරියා රෝගයක් හෝ දැන් වෛරස් උනක් හෝ බබාලා අතර ගොඩක්ම පැතිරෙන්නේ උණ කැස්ස වමනේ වගේ අවස්ථාවන්. ඒ වගේම අදුම වගේ තත්ත්වයන්වා බබාලගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා තියෙද්දී ඒක වෛරස් එක ඇඟට ඇතුළු වුණත් එයාලගෙන් පිළිබිඹුවන රෝග ලක්ෂණ බෙහෙවින්ම අඩු වෙනවා. සමහරලාට ඒක අර සංකූලතාවයන්ට යන්නේ නැතුව දැන් ඩෙන්ගු ඒ වගේ රෝගවලදී උනත් සංකූලතාව තත්ත්වයන්ට යන්නේ නැහැ. මේ බබාලගේ ප්‍රතිශක්තියත් එක්කලා රෝගයට ඔරොත්තු දීම හැකියාව ඇත්තටම වැඩි කරනවා. හොඳයි, අපි මේ සඳමාලි ජයවනගේ හෝමියෝපති වෛද්‍යතුමියත් එක්ක කතා කරමින් ඉන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන. වෛද්‍යතුමියනි, අපි තවදුරටත් පැහැදිලි කරගමු. දැන් අපි හිතමු යම් වැඩිහිටි කෙනෙක් තමන්ට කාලාන්තරයක් තිස්සේ පවතින රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ පිහිට පතාගෙන එනවා කියලා. එතකොට එහෙම ටිකක් ඔය කල්ගිය රෝග සම්බන්ධයෙන් හිතලා බලද්දී කොහොමද හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රතිඵල? කල්ගිය රෝගවලටත් හෝමියෝපති වල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඇත්තටම කල්ගිය රෝගවලදී සාර්ථක ප්‍රතිකාර හෝමියෝපති වල තියෙනවා. ඒදී දැන් ආතරයිටිස් වගේ තත්ත්වයන්, ඊළඟට සොරයිසිස් වගේ තත්ත්වයන්, ඒ වගේ රෝගාබාධවලදී මේ හෝමියෝපති වල සාර්ථක ප්‍රතිකාර තියෙනවා. බෙහෙවින් වැදගත් වෙන්නේ මේ කතුරු ආබාධ වලින් තොරයි. දැන් අපි කුඩා ළමයින් ගැන කතා කරොත් ඇත්තටම බබාලට බෙහෙත් පවා ගන්න හරි අමාරුයි. සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් හෝමියෝපති ඖෂධ හරිම ප්‍රියයි. ඒ කියන්නේ මිහිරි. ඒ බෙහෙත් හෝමියෝපති ඖෂධ බබෙකුට දෙන්න ඇත්තටම අපහසුයක් වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ දෙමව්පියෝ ගොඩක් වද විඳිනවා බබාලට බෙහෙත් පොවන්න ගියාම ප්‍රශ්නක් තියෙනවනේ. දැන් ඇත්තටම මේ හෝමියෝපති ඖෂධ වල ඒක තමයි වැදගත්. බබෙක් අසනීප වුණාට පස්සේ යාලට දුර්වල වෙනවනේ. ආහාර ගන්න බෑ. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවනේ. එතකොට හෝමියෝපති ඖෂධ වලින් ඒ තත්ත්වෙනුත් මගහරවනවා. මොකද මේක ආහාරයක් වගේත් වෙනවා. මේ ඒ ශක්තිය ලැබෙන්න හෝමියෝපති ඖෂධ ඒ සම්බන්ධව ක්‍රියා කරනවා. ඉතින් වැඩිහිටියන් පැත්තෙන් ගත්තත් ඇත්තටම දැන් මේ කල්ගිය රෝගවලදී ගොඩාක්ම ප්‍රතිකාර වලට යොමු වෙලා එහෙමනේ අපි ළඟට එන්නේ. එතකොට ඉතින් මේ දැන් සමහරලාට ඒ බෙහෙත් දිගු කාලින භාවිත කළා ඒ වගේ එන රෝගීන්ට උනත් මේ හෝමියෝපති ඖෂධ වලදී සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒක රෝගය අනුව විශේෂයෙන්ම මේක පුද්ගලයාගේ රෝග ලක්ෂණ අනුව තමයි හෝමියෝපති ඖෂධ ලබා දෙන්න වෛද්‍යවරයා. පුද්ගලයන්ට විශේෂ රෝග ලක්ෂණ තියෙනවා. ඒක කායික මානසික ඕනම රෝගයකට බොහෝ සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඔව්, කොටසක් මතුවෙනවා කායික වගේම මානසික කියලත්. ඇත්තටම මේ කායික රෝග සම්බන්ධයෙන් අපිට යම් අවබෝධයක් දැන් මේ කතා කරපු කාරණා ඇතුලේ ලැබුණා. මොකද්ද මේ මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් කොහොමද හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ?
ඔව් දැන් මානසික කියලා ගත්තොත් අපි මානසික රෝගාබාධ කියන දේ වෙනම විෂයක් විදිහට යනවා. ඒ කියන්නේ ડિප්‍රෙෂන් ඒ වගේ වෙනම මාතෘකාවක් විදිහට අපිට ඒක යන්න පුළුවන්. දැන් ඒ වගේ රෝග වලටත් බොහෝ සාධක ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම දැන් අපේ හැම ඖෂධයක්ම ගත්තොත් ඒ හැම දැන් අපි හැමෝටම යම් යම් මානසිකත්ව තියෙනවනේ. දැන් ඒකෙදී දැන් සමහරලාට අපිට කායිකව අපි අපෙන් ඖෂධ ලබා ගන්න ඉන රෝගියෙක් අපි තුම සමහරට කාන්තාවක් වෙන්න පුළුවන්. අපි එයා එක්කලා කතා බහ කරනකොට එයාගේ පහුගිය අපේ සියලුම එයාගේ ඉතිහාසය අපි සටහන් කරගන්නකොට අපිට එයාට සමහරට එයාගේ මේ කායික රෝගයට හේතුව මුල් කාලීනව ඇතුණු යම් කිසි මානසික දෙයක් වෙන්න පුළුවන්. හැම හෝමියෝපති ඖෂධයකම ඒ වගේ ලක්ෂණත් සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව තමයි අපිට ඒ ඉන්ඩිවිජුවල් ලක්ෂණ විදිහට ඒ කියන්නේ පුද්ගලයාට ආවේනික ලක්ෂණ අපි සොයාගත්තම අපිට ඒ සාර්ථක ප්‍රතිකාරයක් එතනින් ඒ රෝගියට ලබා දිය හැකියි. හොඳයි මේ සාකච්ඡාව දැන් ආරම්භ කරද්දිම ඔබතුමී මතු කරපු දෙයක් තමයි අතුරු ආබාධ වලින් තොරයි කියන කාරණාව. ඊටාම විශේෂයෙන් ඒක මම හිතන්නේ පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවා. මොකද්ද ඇයි ඒක විශේෂයෙන්ම මතු කරලා ඔබතුමී සඳහන් කරේ අතුරු ආබාධ වලින් තොර බවට? පළමු දේ මේ ඖෂධ දිවේ තමයි ඇබ්සොබ් වෙන්නේ. ඒ කියන්නේ ශරීරයට අවශෝෂණය වෙන්නේ. එතකොට අර අනිකුත් ඖෂධ වගේ අපේ ආහාර මාර්ගයෙන් එහෙම යන ගමන් මාර්ගය බොහොම අඩුයි. ඒවා එතකොට දිවෙන් මේ අවශෝෂණය වුණාට පස්සේදී එතකොට අර මේ ඖෂධ දැන් මුල් ද්‍රව්‍ය විදියට වකුගඩු එහෙම දැන් මේ හානි වීම මොකුත් සිදු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය මේ හෝමියෝපති ඖෂධවල තියෙන ශක්තිය. එතකොට මේ ඖෂධ නිපදවීමේදී අර මූලද්‍රව්‍ය වලට වඩා ඒ ශක්තිය තමයි ශරීරගත වීම සිදු වෙන්නේ. ඒක නිසා මේ හෝමියෝපති ඖෂධ වල ඇත්තටම අතුරු ආබාධ රහිතයි. හොඳයි අපි මේ ආකාරයට දවසේ මේ කතා කළේ හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවර්ධනගේ මහත්මිය සමග. ඉතින් මේ වෛද්‍ය ක්‍රමය පිළිබඳ පමණක් නෙවෙයි ඔබට වැදගත් වෙන සෞඛ්‍යමය කාරණා පිළිබඳව අපි ධාරා රේඩියෝ හරහා නිරන්තරයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබේ රූපලාවන්‍ය වෙන්න පුළුවන්, වෙනත් හමේ රෝග වෙන්න පුළුවන්, වෙනත් බෝවන රෝග, බෝනෝන රෝග ආදී සියල්ල සම්බන්ධව අපි ධාරා රේඩියෝ හරහා කතා කරනවා. ඒ නිසා තමයි දිවි ගමනේ සුවමන්සල ධාරා රේඩියෝ කියලා කියන්නේ. ඉතින් වෛද්‍ය සඳමාලි ජයවර්ධනගේ මහත්මියට අපි මේ මොහොතේ අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් සමුදෙන බොහොම ස්තුතියි ඔබතුමීට. හොඳයි අපි මෙවැනිම වූ තවත් වටිනා වෛද්‍ය සාකච්ඡාවකින් යලි මුණ ගැහෙනතුරු ඔබට ආයුබෝවන්.